أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. අපි අද කතා කරන්න යන්නේ අල් කුර්ආනයේ තියෙන දීර්ඝතම පරිච්ඡේදය. ඒ කියන්නේ සූරා අල් බකරා ගැනයි. ඉතින් අපි මේ විග්‍රහය තුලින් බලමු මේකේ තියෙන ගැඹුරු අරුත සහ වැදගත්කම මොකක්ද කියලා. ඉතින් කුර්ආනයේ තියෙන දෙගම පරිච්ඡේදයට එළදෙන කියලා නම දාලා තියෙන්නේ ඇයි? ඒක ඇතුළේටම තියෙන්නේ මොනවද? මේක තමයි අපි මේ ගමන පුරාවටම හොයන්න යන ප්‍රධානම ප්‍රශ්නේ. බලමු මේ නම පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? ඒකෙන් අපිට ලැබෙන පාඩම් මොනවද කියලා. හොඳයි, මේ පරිච්ඡේදයේ පහසුවෙන් තේරුම් ගන්න අපි මේක කොටස් 5කට බෙදලා කතා කරමු. මුලින්ම මානව වර්ගයාට මාර්ගෝපදේශයක් විදිහට, ඊළඟට අතීත ජාතීන්ගෙන් ගන්න පාඩම්, ඊට පස්සේ ඉබ්‍රහීම් සහ කාග්බාව ගැන, යුක්තිගරුක ප්‍රජාවක් ගොඩනගන හැටි සහ අවසානයේට සිංහාසනය පිළිබඳ වැකිය ගැන. හරි, එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන් මානව වර්ගයා සඳහා මාර්ගෝපදේශයක්. ඕනෑම ග්‍රන්ථයක ආරම්භය හරිම වැදගත් නේද? ඉතින් මේ දීර්ඝතම පරිච්ඡේදය පටන් ගන්නෙ කොහොමද? හරිම පුදුම විදිහට. මේක පටන් ගන්නෙද්දිම කියනවා මේකේ අරමුණ මොකක්ද? මේක ලියවිලා තියෙන්නේ කාටද කියලා. ඒක හරිම පැහැදිලි. මෙන්න මේකයි වැදගත්ම දේ. මේ පරිච්ඡේදයේ පටන් ගනිද්දිම කියනවා මේ මග පෙන්වීම අහවල් කට්ටියට කියලා. ඒ අයව හඳුන්වන්නේ අල් මුත්තකින් කියලා. ඒ කියන්නේ දෙවියන් ගැන බය, භක්තියෙන් සවිඥානිකව ජීවත් වෙන අයට. ඉතින් මේ මග පෙන්වීමෙන් වැඩක් ගන්න නම් ගුණාංග 3ක් තියෙන්න ඕනලු. එකක්, ඇසට නොපෙනෙන දේවල් විශ්වාස කරන එක. 2, යාඥාව හරියටම ඉටු කරන එක. 3, Tamanට ලැබිච්ච දේවල් වලින් අනිත් අයටත් දෙන එක. දැන් බලන්න මේක කොච්චර පැහැදිලිද කියලා. මුලදීම මේ දිව්‍යමය මඟ පෙන්වීමට මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ අනුව එයාලව කොටස් 3කට බෙදනවා. පළවෙනි කට්ටිය තමයි විශ්වාසවන්තයෝ. එයාලා මේ මඟ පෙන්වීම පිළි අරගෙන සාර්ථක වෙනවා. දෙවෙනි කට්ටිය තමයි ප්‍රතික්ෂේප කරන අය. එයාලගේ හදවත් සහ ඇස් සත්‍යට වැහිලා වගේ කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ එනවා තුන්වෙනි, ටිකක් සංකීර්ණ කණ්ඩායමක්. ඒ තමයි කුහකයෝ. එයාලා අපි විශ්වාස කරනවා කියලා කිව්වට ඇත්තටම ඇතුළතින් විශ්වාස කරන්නේ නැහැ. හරි, ඔය විදිහට මග පෙන්වීම පිළිගන්න අයයි ප්‍රතික්ෂේප කරන අයයි ගැන කිව්වට පස්සේ අපි යමු දෙවනි කොටසට. ඒ තමයි අතීත ජාතීන්ගෙන් පාඩම්. මේ පරිච්ඡේදයේ ලොකු කොටසක්ම වෙන්නේ ඉතිහාස කතාවලට. හැබැයි මේවා නිකම් කතන්දර නෙමෙයි. මේවා අතීත සිදුවීම් අරගෙන වර්තමානයේට පාඩමක් කියලා දෙන කේස් ස්ටඩීස් වගේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා වෙන්නේ ඊශ්‍රායෙල් දරුවන්ගේ ඉතිහාසය ගැන. ඒක සිදුවීම් මාලාවක්. මුලින්ම එයාලව ඊජිප්තුවේ පාලනයෙන් බේරගන්නවා මුහුද දෙබෑ කරලා. ඊට පස්සේ මෝසෙස් නබිතුමාට නීතිය ලැබෙනවා කන්ද උඩදී. හැබැයි ඒ අතරදිම මිනිස්සු රත්තරන් වහුපෙටියෙක් හදාගෙන වඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාව ලැබිලා දෙවියන් එයාලට මන්නා සල්වා වගේ දිව්‍යමය කෑමේවනවා. මේ කතාව පුරාම පේන දෙයක් තමයි එයාලගේ විශ්වාසය, එයාලට ලැබෙන ආශිර්වාද සහ එයාලා අකීකරු වෙන අවස්ථා. මේ ඔක්කොම එක චක්‍රයක් වගේ දිගහැරෙනවා. හරි, දැන් අපි යමු මේ පරිච්ඡේදයට නම ලැබුණ විශේෂම කතාවට, එළදෙන ගැන කතාව. මේක හරිම රසවත් කතාවක්. ඒ වගේම කීකරුකම, විශ්වාසය සහ දෙගිඩියාවෙන් ඉන්න එකේ ප්‍රතිඵල ගැන ලොකු පාඩමක් කියලා දෙනවා. සරල අනක් දීපු වෙලාවක ඒක කරනවා වෙනුවට අනවශ්‍ය ප්‍රශ්න අහ ඉඳලා වැඩේ කොච්චර අමාරු කරගත්තද කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඊශ්‍රායෙල් දරුවන්ගේ කතාවෙන් පස්සේ කතාවේ අවධානය යොමු වෙන්නේ ඊටත් වඩා පරණ හරිම මූලික චරිතයකට. අපි එන්නේ තුන්වෙනි කොටසට. ඉබ්‍රහීම් සහ කාග්බාව. මෙතනදී විස්තර වෙන්නේ ඇදහිල්ලේ ප්‍රධානම මධ්‍යස්ථානයක් ඔහු නැවත ගොඩනගපු විදිය ගැන. ඉබ්‍රහීම්ගේ කාර්යභාරය ඇත්තටම තීරණාත්මකයි. එතුමාගේ පුතා ඉස්මායිල් එක්ක එකතු වෙලා කාග්බාව කියන ගොඩනැගිල්ලේ අතිවාරම නැවතී දානවා. හැබැයි මේක නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. එතුමා යාචනා කරනවා මේ ස්ථානීය සාමකාමී නගරයක් කරන්න. අපේ පරම්පරාවෙන් දූතෙක් වෙලන්න කියලා. ඉතින් එතනදී ගොඩනැගෙන්නේ ගලින් බිඳපු ගයක් විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක්. හොඳයි, දැන් අපි ඉතිහාස පාඩම් වලින් ඉවත් වෙලා ප්‍රායෝගික පැත්තට යමු. ඒ කියන්නේ යුක්තිගරුක ප්‍රජාවක් ගොඩනගන්න අවශ්‍ය නීති රීති සහ සමාජ මූලධර්ම ගැන කතා කරමු. මෙන්න තියෙනවා හරිම වැදගත් සංදිස්ථානයක්. මුලදී මුස්ලිම්වරු යාචනා කළේ ජෙරුසලම් පැත්තට හැරිලා. හැබැයි මේ පරිච්ඡේදයේදී අනක් ලැබෙනවා යාචනා කරන දිශාව, ඒ කියන්නේ කිබ්ලාව මක්කමේ තියෙන කක්බව පැත්තට වෙනස් කරන්න කියලා. මේක නිකම්ම දිශාවක් මාරු කරන එකක් නෙමෙයි. මේකෙන් වෙන්නේ ඉබ්‍රාහීම්ගේ උරුමයට නැවත සම්බන්ධ වෙන ගමන් එයාලටම අනන්‍ය වෙච්ච විශේෂ ප්‍රජා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න එක.
ප්‍රජාවක් විදියට ජීවත් වෙද්දී ඒකට කුළුණු වගේ වෙන මූලික නීති කිහිපයක් තියෙනවා. මෙතනදී ඒ ගැන තමයි කතා කරන්නේ. උදාහරණයක් විදියට රමලාන් මාසයේ උපවාසය. ඒක නියම කරලා තියෙන්නේ දේව භක්තිකයෙන් වෙන්න පුරුවන් කියන අරමුණින්. ඒ වගේම දානය දෙන එක, නෑදෑයින්ට දුප්පතුන්ට උදව් කරන එක ගැන කියනවා. යුක්තිය වෙනුරින් පරිගැනීමේ නීතිය ගැන ඒත් එක්කම දයාව දක්වන්න තියෙන අවස්ථාව ගැනත් කතා කරනවා. ඒ වගේම හජ් වන්දනාව ගැනත් මූලික කරුණු මෙතනදී කියවෙනවා. ප්‍රජාවක නීති විතරක් නෙමෙයි ආර්ථිකයත් හරිම වැදගත්. ඉතින් සදාචාරාත්මක ආර්ථිකයක් ගොඩනගන හැටි ගැනත් මෙතන මං පෙන්වීම තියෙනවා. මෙතන තියෙන ප්‍රධානම කාරණයක් තමයි පොලිය. ඒ කියන්නේ රිබා කියන දේ සම්පූර්ණයෙන්ම තහනම් කරන එක. ඒ වෙනුවට දානේ දෙන එක තමයි දිරිමත් කරන්නේ. මේකේ තියෙන බරපතලකම කොච්චරද කියනවනම් පොලි කණ එක දෙවියන් සහ එතුමාගේ දූතයාට යුද්ධ ප්‍රකාශ කරනවා වගේ වැඩක් කියලා තමයි විස්තර කරන්නේ. ඒ වගේම කුරානයේ තියෙන දිගම වාක්‍යයක් තියෙන්නේ මේ පරිච්ඡේදයේම තමයි. ඒකෙන් කියවෙන්නේ ණය ගනුදෙනු හරියට ලියලා තියාගන්න ඕනේ විදිය ගැන. හරි, දැන් අපි එන්නේ මේ විග්‍රහයේ අවසාන කොටසට. ඒ වගේම මේ පරිච්ඡේදයේ තියෙන දේව ධර්මීය හදවත වගේ කොටසකට. මෙතනදී අපි බලන්නේ එකම එක වාක්‍යයක් ගැන. හැබැයි ඒක මුළු පරිච්ඡේදයේම හරය කෙටි කරගත්ත හරිම බලගතු වාක්‍යයක්. මේ බලගතු වාක්‍යයට කියන නම තමයි ආයතුල් කුර්සිය. සිංහලෙන් කියනවනම් සිංහාසනය පිළිබඳ වැකිය. මේක කුරානයේ තියෙන ප්‍රසිද්ධම සහ බලවත්ම වාක්‍යයක් විදිහට තමයි සැලකෙන්නේ. මේ වචන ටිකේ තියෙන අර්ථය හරිම ගැඹුරුයි. සදා ජීවමාන ස්වයං යැපෙන්න කියද්දිම දෙවියන්ට ආරම්භයක්වත් අවසානයක්වත් නැති කිසිවක් මත රඳා නොපවතින ස්වභාවය ගැන කියවෙනවා. ඔහුගේ සිංහාසනයේ අහස සහ පොළොව පුරා විහිදී ඇත කියන එකෙන් ඔහුගේ බලය, පාලනය සහ දැනුම කොච්චර සර්ව ව්‍යාප්තද කියන එක සංකේතවත් කරනවා. මේක තමයි දෙවියන්ගේ ස්වභාවය ගැන තියෙන කේන්ද්‍රීයම ප්‍රකාශය. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු එක ප්‍රශ්නයකින්. සූරා අල් බකරා කියන්නේ නිකම්ම අතීත සිදුවීම් ටිකක් ලියවිලා තියෙන ඉතිහාස පොතක් විතරද? නැත්නම් ඒකේ තියෙන කතා, නීති රීති සහ දේව ධර්මයේ හරහා අදට ජීවිතවලට ආදාළ වෙන සදාකාලික මං පෙන්වීමක්ද? මේ ගැන ටිකක් හිතන්න ඉඩ තියලා අපි අදට නවතිමු. හරි, අද අපි අතට අරන් තියෙන්නේ ටිකක් බරපතල දෙයක්. බරපතලම තමයි. ඔව්. අල් කුරාන් රිසයිටිංగ్ YouTube නාලිකාවේ තියෙන සූරා අල් බකරා සම්පූර්ණ පාරායනය. මේක අල් කුරානයේ දීර්ඝතම පරිච්ඡේදයනේ. පද 286ක්. හරියට සම්පූර්ණ පොතක් වගේ. ඉතින් අපේ අභියෝගය තමයි මේ දැවැන්ත පරිච්ඡේදේ හරය අල්ලගන්නේ කොහොමද කියන එක. ඒක තමයි වැදගත්ම දේ. මොකද හැම පදයක්ම වචනයක් ගානේ විග්‍රහ කරන්න ගියොත් බෑ දවස් ගාණක් යයි. ඒක ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට අපි කරන්න උන මේකේ ප්‍රධාන තේමාවල් මොනවද? ඒවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? සහ අවසානයේදී මතුවෙන සමස්ත චිත්‍රය මොකක්ද කියලා බලන එක. අර විශාල මොසැක් චිත්‍රයක් දිහා බලනවා වගේ. හරියටම. ළඟට ගියාම පේන්නේ කුඩා කොටස්. ඒත් ඈතට වෙලා බැලුවම තමයි සම්පූර්ණ රූපය පේන්නේ. නියමයි. එහෙනම් පටන් ගමු. මූලාශ්‍රය පටන් ගන්නෙම හරිම කෙලින් ප්‍රකාශයකින්. මේක දේව භයතියට මඟ පෙන්වීමක්. එහෙමත් නැත්නම් හුදන් ලිල් මුත්තකීන් කියලා. ඔව්. ඊට පස්සේ ඒ අය කවුද කියලාත් නිර්වචනය කරනවා. ඔව්. හැබැයි ඊට පස්සෙම සිද්ධ වෙන දේ තමයි පුදුම සහගත. මඟ පෙන්වීම ගැන කිව්වට පස්සේ පරිච්ඡේදය මුලදිම මිනිසුන්ම පැහැදිලි කණ්ඩායම් තුනකට වර්ග කරනවා. කණ්ඩායම් තුනකට. ඔව්. පළවෙනි එක ඔබ කිව්වා විශ්වාසවන්තයින්. දෙවෙනි එක ප්‍රතික්ෂේප කරනන්, ඒ කියන්නේ සත්‍ය දැකත් ඒක වහගන්න අය. ඉන්න තුන්වෙනි කණ්ඩායම. ඒ තමයි කුහකයින්. ඒ කියන්නේ මේ පරිච්ඡේදය පටන් ගන්නෙම මිනිස්සුන්ව වර්ග කරලාද? ඒක ටිකක් තදාරම්භයක් නේද? හරිම විශ්ලේෂණාත්මකයි වගේ. හරියටම මේකින් කරන්නේ මුළු පරිච්ඡේදයටම වේදිකාව සකස් කරන එක. ඒ කියන්නේ මිනිසියෙක්ට තෝරා ගන්න පුනම් මාර්ග තුනක් තියෙනවා. ඒ හැම එකකටම ප්‍රතිවිපාකයක් තියෙනවා කියන එක මුලදිම කියනවා. හරි. විශ්වාසවන්තයින් සහ ප්‍රතික්ෂේප කරන්නන් ගැන කෙටියෙන් කියලා වැඩිම අවධානයක් දෙන්නේ අර තුන්වෙනි කණ්ඩායමට, කුහකයින්ට. ඔව්, ඒ කොටස තමයි මාව ඇත්තටම නතර කරලා හිතන්න පෙළඹෙන්නේ. ඔවුන්ව විස්තර කරන්න පාවිච්චි කරන උපමාදික.
ඒව නිකම්ම විස්තර නෙවෙයි, හරිම සජීව චිත්‍ර. අර ගින්න දල්වන උපමාව. ඔව්, කවුරු හරි ගින්නක් දල්වනවා, ඒකෙන් වටේම එළිය වෙනවා. හැබැයි ඒ එළියෙන් වැඩක් ගන්න කලින්ම දෙලියන් මේ ආලෝකේ නැති කරලා ඔවුන්ව ක්‍රොමේෂ්ණ අඳුරක අතරමං කරනවා. ඒ කියන්නේ ඔවුන්ට සත්‍ය මොකද්ද කියලා මොහොතකට පේනවා. ඒත් ඒක තේරුම් ගන්න ඊ අනුව ජීවත් වෙන්න උන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනෙක් උපමාව තේ වගේමයි අහසින් වසින කුණාටුවක්. අඳුර, ගිගුරුම්, විදුලි කෙටිම් මරණයට බයින් කන්වල ඇඟිලි ගහ ගන්නවා. ඔව්, හැබැයි විදුලියක් කොටනකොට ලැබෙන එළියෙන් ටික දුරක් යනවා. ආයෙත් අඳුර උනම නතර වෙනවා. මේකෙන් පේන්නේ ඔවුන්ගේ අවිනිශ්චිත ස්වභාවය. ඔවුන් ඉන්නේ බලාපොරොත්තුව සහ බිය අතර, ආලෝකය සහ අඳුර අතර දෝලණය වෙමින්. සම්පූර්ණයෙන්ම ඇදහිල්ලට එන්නවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නවත් බැහැ. ඒක හරිම මානසික වදයක් වෙන්න ඇති. ඉතින් මේ වියුක්ත සංකල්ප සැබෑ ජීවිතයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පෙන්වන තමයි ඉතිහාසය යොදාගන්නේ. ආදම්ගේ කතාවෙන් තමයි ඒක පටන් ගන්නෙ නේද? ඔව්, දෙවියන් දේවදූතයන්ට කියනවා මම පොළොවේ ඛලීෆා කෙනෙක්. ඒ කියන්නේ නියෝජිතයෙක් පත් කරන්න යනවා කියලා. එතකොට දේවදූතයන් ඒකට ප්‍රශ්න කරනවා. එහි ලේහෙලන දූෂණය කරන කෙනෙක්ද ඔබ පත් කරන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට දෙවියන් දෙන උත්තරය තමයි වැදගත්ම දේ. නුඹලා නොදන්නා දේ මම දනිමි. ඊට පස්සේ ආදම්ට සියලු දේවල්ගේ නම් උගන්වනවා. ඒ කියන්නේ දැනුම දෙනවා. ඔව්. දේවදූතයන්ට වඩා මනුෂ්‍යව උසස් කරන්නේ මේ දැනුම සහ තෝරා ගැනීමේ නිදහස. හැබැයි ඒ තෝරා ගැනීමේ නිදහසත් එක්ක වගකීමක් එනවා. අර තහනම් ගහේ කතාව. හරියටම සාතන්ගේ පෙළඹවීමට හසු වෙලා ඔවුන් වැරද්දක් කරනවා. හැබැයි කතාව එතන ඉවර වෙන්නේ නෑ. වැදගත්ම කොටස තමයි ඊට පස්සේ එන්නේ. පසුතැවිල්ල. ආදම් සමාවෙල්ලනවා, දෙවියන් සමාව දෙනවා. ඒකෙන් කියවෙන්නේ වැටීමක් ගැන විතරක් නෙවෙයි, වැටුණට පස්සේ නැවත නැගිටින්නේ කොහොමද? සමාව ලැබෙන්නේ කොහොමද කියන එක ගැනත්. එතකොට දෙවියන් ආදම්ව ඛලීෆා කෙනෙක් විදියට පත් කළා. නමුත් ඊළඟට එන බනි ඊශ්‍රායෙල් වරුන්ගේ දීර්ඝ කතාවලින් පේන්නේ ඒ වගකීම හරියට ඉටු නොකලාම වෙන දේ නේද? අනිවාර්යයෙන්ම. බනි ඊශ්‍රායෙල් වරුන්ගේ කතාව හරියට දෙවියන්ගේ ආශිර්වාද සහ මිනිසුන්ගේ කෘතඥ දැක්වීම අතර දිගහැරෙන නාට්‍යයක් වගේ. එක පැත්තකින් ෆිරෞන්ගෙන් එයාලව බේර ගන්නවා, මුහුද දෙබෑ කරනවා, ඒ වගේ ආශ්චර්යයන්. අනෙක් පැත්තින් ඔවුන්ගේ ප්‍රතිචාරය. ඔව්, ඒක තමයි පුදුම. ඔවුන්ට කාන්තාරයේදී අහසින් මන්න සහ සල්වා කියන දිව්‍යමය ආහාර ලැබෙනවා. කිසිම මහන්සියක් නැතුව. ඒත් ඔවුන් ඒකට මැසිවිලි නගනවා. අපිට හැමදාම එකම කෑම කාලා ඉන්න බෑ. පොළොවෙන් හැදෙන පිපිඤ්ඤා, සුදු ලූණු, පරිප්පු, ලූණු ඕනේ කියලා. ඒක ටිකක් විහිළුවක් වගේ නේද? ඒකෙන් මිනිස් ස්වභාවය ගැන ගැඹුරු දෙයක් කියවෙනවා. අපි කොච්චර ඉක්මනට ආශ්චර්යයන්ට හුරු වෙනවද කියන එක. ඒ වගේම මූසා නීතිපෝරු ගන්න ගියාම ඔහු නැති ටිකට රත්තරන් වස්සෙක් හදාගෙන ඒකට নমස්කාර කරනවා. මග පෙන්වීම අස්පනා අපිට නැති වුණ ගමන් පරණ පුරුදු වලට යනවා. මේ කතාමාලාවේ උච්චතම අවස්ථාව වෙන්න ඇති මේ පරිච්ඡේදයට නම ලැබුණු එළදෙනගේ කතාව. ඕ අල්බකරා. හඳුනා නොගත් මිනිමෙරුමක් විසඳන්න දෙවියන් ඔවුන්ට ආන කරනවා එළදෙනක් මරන්න කියලා. හරිම සරලානක්. ඕ නමුත් ඔවුන් එක කරන්නේ නැහැ. එවනොට ඔවුන් පටන් ගන්නවා ප්‍රශ්න අහන්න. ඒ එළදෙන මොන වගේ එකක්ද? දෙවියන් කියනවා වයසක එකකුත් නෙවෙයි, පැටියෙකුත් නෙවෙයි. ඒ දෙක අතරමැදි වයසේ එකක් කියලා. ඒත් ඔවුන් ආයෙත් අහනවා ඒකේ පාට මොකක්ද කියලා. ඒකෙන් ඔවුන් ප්‍රශ්න අහන්න ඒක තවත් සංකීර්ණ වෙනවා. හරියටම. අවසානයේදී ඔවුන්ට සිද්ධ වෙනවා හරිම දුර්ලභ ගොඩක් වටිනා එළදෙනක් හොයාගන්න. ඒ කියන්නේ මේක ඇත්තටම එළදෙන ගැන නෙවෙයි, ඔවුන්ගේ ආකල්පය ගැන නේද? හරියටම මේකෙන් පෙන්වන්නේ දෙයක් කරන්න අකමැති වුණාම අපි ඒකෙන් බේරෙන්න අනවශ්‍ය විස්තර, නීතිමය තර්ක හොයන විදිය. අදටත් අපිට මේක දකින්න පුරුවන් නේද? ඕ. ඉතින් මේ හැම ඓතිහාසික අනතුරු ඇග්වීම් වලින් පස්සේ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට හැරෙනවා වගේ. මෙහෙම කරන්න එපා කියලා පෙන්වුවට පස්සේ මෙහෙමයි කරන්න ඕනේ කියලා තැනට එනවා. ඔව්, ඒක තමයි මේ පරිච්ඡේදයේ ව්‍යුහයේ තියෙන අපූර්වත්වය. ඓතිහාසික පාඩම් දෛනික ජීවිතයට යොදාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. එතනදී තමයි নমස්කාර ක්‍රම, සමාජ නීති, ආර්ථික මූලධර්ම, පෞල් ජීවිතය ගැන කතා කරන්නේ. හරියටම নমස්කාරය ගත්තොත් රමලාන් මාසයේ උපවාසය අනිවාර්ය කරනවා. ඒක හඳුන්වන්නේ මිනිස්සුන්ට මඟ පෙන්වීමක් ලෙස කුරානයේ 15 වූ මාසය කියලා. ඒක හරිම ලස්සන සම්බන්ධ කිරීමක්. ඒ වගේම සමාජ සහ මූල්‍ය කටයුතු ගැනත් හරිම පැහැදිලි මඟ පෙන්වීම තියෙනවා. දන් දීම ගැන නිතරම දිරිගන්වනවා. ඒකම පොලිය. ඒ කියන්නේ රිබා.
ඊටාම තදින් තහනම් කරනවා. ඔව් මේ නීති ලයිස්තුව දිහා බලද්දී පොලිය තහනම් කිරීම අනිත්‍යවට වඩා ගොඩක් තදින් අවධාරණය කරලා තියෙනවා වගේ. දෙවියන් වෙළඳාම අනුමත කර පොලිය තහනම් කරාත කියලා කෙලින්ම කියනවා. ඇයි මෙතරම් විශේෂ අවධානයක් පොලියට? මූලික මේක ආර්ථික සූරාකෑමක් විදියට දකින්න නිසා පොලිය පදනම් වෙන්නේ මුදල් මත මුදල් ඉපයීම මිස සැබෑ ආර්ථික ක්‍රියාකාරකමක් අවදානමක් ගැනීමක් මත නෙවෙයි. ඒ කියන්නේ ධානිය කිහිප දෙනෙක් අත ගොඩ ගැහෙන එක වළක්වන්න. ඕ සාදිලින්දු අය තව තවත් ණය උගුල් වල හිර වෙන එක වළක්වන්න. ඒ නිසා වෙළඳාම ඒ කියන්නේ අවදානමක් අරගෙන කරන ලාභ ලැබීම අනුමත කරලා කිසිම අවදානමක් නැතුව අනුන්ගේ අවශ්‍යතාවෙන් ප්‍රයෝජන ගැනීම තහනම් කරනවා. ණය ගණදනු ලියලා සාක්ෂිකරුවන් තියන්න කියන එකත් ඒකම කොටසක් නේද? මූල්‍ය විනය ගැන. අනිවාර්යෙන්ම. පෞල් ජීවිතය ගැනත් හරිම විස්තරාත්මකයි. විවාහය, දික්කසාදය. මාව පුදුම කරප එකක් තමයි දරුවන්ට සම්පූර්ණ අවුරුදු 2ක් මව් කිරිදීමේ වැදගත්කම ගැන පවා සඳහන් කරලා තියෙන එක. ඒකෙන් පෙන්නේ මේක සම්පූර්ණ ජීවන සැලැස්මක් කියන අදහස. ආධ්‍යාත්මික ජීවිතයයි ලෞකික ජීවිතයයි වෙන් කරන්නේ නැහැ. යුක්තිය ගැන කතා කරනකොටත් ඒක පේනවා. පරිගැනීමේ නීතිය කියන කිසාස් ගැන කියනවා. ඒකම කියනවා සමාව දෙන එක ඊට වඩා උතුම් කියලා. ඉතින් හැම විටම යුක්තිය සහ දයාව අතර සමබරතාවයක් ඇති කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ ප්‍රායෝගික නීති රීති රාමුවෙන් පස්සේ පරිච්ඡේදය ආයමත් ගැඹුරු දේවධර්මයේ පැත්තට හැරෙනවා. මම හිතන්නේ මේ පරිච්ඡේදයේ තියෙන ප්‍රසිද්ධම බලවත්ම පදය වෙන්නේ නැති සිංහාසන වාක්‍ය. ආයතුල් කුර්සි 255 වෙනි පදය. ඒක ඇත්තටම. ඒකෙන් දෙවියන්ගේ ස්වභාවය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා නේද? අල්ලාහ් ඔහු හැර වෙන දෙවියෙක් නැත. ඔහු සදාතනිකය සියල්ල පවත්වන්න අය. ඒක ඉස්ලාමීය දේවධර්මයේ හරය වගේ. ඒකෙන් කියවෙන්නේ දෙවියන්ගේ අසීමිත බලය, දැනුම සහ පරමාධිපත්‍ය ගැන. ඔහුගේ දැනුමෙන් ඔවුන්ට වටහා ගත්ත හැක්කේ ඔහු කැමති දෙයක් පමණි කියන එකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. ඒ පදයෙන් පස්සෙම 256 වෙනි පදේ එනවා තවත් හරිම ප්‍රබල මූලධර්මයක්. ආගමෙහි බලකිරීමක් නැත. ලා ඉක්රාහ ෆිද්දීන්. මේක ආයතුල් කුර්සි වගේ දෙවියන්ගේ ਸਰව බලධාරීත්වය ගැන කියන පදයකට පස්සෙම එන එක හරිම වැදගත් නේද? ඒ දෙකේ සම්බන්ධය හරිම ගැඹුරුයි. ආගමෙහි බලකිරීමක් නැත කියන්නේ ඇයි? ඊළඟටම කියනවා මක්නිසාදයට සත්‍ය මාර්ගය වැරදි මාර්ගෙන් පැහැදිලිව වෙන් කර හඳුනාගෙන ඇත. ඒ කියන්නේ සත්‍ය පැහැදිලි නිසා ඒක පිළිගන්න බල කරන්න අවශ්‍ය නැහැ කියන එක. හරියටම. ඇදහිල්ල කියන්නේ බලහත්කාරය නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අවබෝධයෙන් සහ හදවතින්ම ඇතිවිය යුතු දෙයක් කියන එක තමයි මෙතන තියෙන මූලික අදහස. ඒක ඉතා උතුම් සංකල්පයක්. හැබැයි ඉතිහාසයේ දෙස බලද්දී මේ මූල ධර්මයේ හැම විටම ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මූලාශ්‍රය ඉදිරිපත් කරන්නේ පරමාදර්ශී මූල ධර්මයක්. ඇදහිල්ල කියන්නේ පුද්ගලික තේරීමක්. නමුත් ප්‍රජාවක් විදියට ජීවත් වෙද්දී ඒ ප්‍රජාවේ සාමය පවත්වාගෙන යන්නේ නීති රාමුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ පුද්ගල නිදහස සහ සමාජ වගකීම් අතර සියුම් සමබරතාවයක්. බල කිරීමක් නෑ කියන්නේ කෙනෙක්ගේ හදවතට බලෙන් ඇතුල් වෙන්න බෑ කියන එක. නමුත් ප්‍රජාවේ නීති කඩ කරනවා නම් ඒකට නීතිමය ප්‍රතිවිපාක තියෙනවා. මේ දෙක අතරේ තියෙන ආතතිය තමයි ඉතිහාසය පුරාම විවිධ සමාජ විසඳ ගන්න උත්සාහ කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ මුළු පරිච්ඡේදයම එකට අරගෙන බැලුවොත් ඒක පටන් ගන්න ඇදහිලිවන්තයා කවුද කියලා නිර්වචනය කරලා ඉතිහාසයෙන් පාඩම් මුගන්වලා ඊට පස්සේ ප්‍රජාමක් ගොඩනගන්න සම්පූර්ණ නීති පද්ධතියක් දෙනවා. අවසානයේදී දිව්‍යංගේ ස්වභාවය ගැන ගැඹුරුම දේවධර්මයක් කතා කරලා ඉවර කරනවා. ඒක ඇත්තටම සම්පූර්ණ චක්‍රයක්. හරියටම මෙහි කේන්ද්‍රීය පණිවිඩය තමයි දෙවියන්ට සම්පූර්ණයෙන්ම යටත් වීම. ඉස්ලාම් කියන වචනේ තේරුම ඒක. ඒක නිකම්ම විශ්වාසයක් නෙවෙයි, ඒක ක්‍රියාවක්. ජීවිතයේ හැම අංශකදීම ඒ මඟ පෙන්වීමට අනුව කටයුතු කිරීම. පරිච්ඡේදයේ අවසාන පද දෙක 285 සහ 286 මේ හැමදේම එකට එකතු කරලා සාරාංශගත කරනවා. ඒකේ ඇදහිලිවන්තයන්ගේ විශ්වාසය ප්‍රකාශ කරනවා. අපි අසා කීකරු වීමු කියලා. ඒකම තමන්ගේ දුර්වලකම් පිළිඅරගෙන දෙවියන්ගෙන් සමාව සහ උපකාර ඉල්ලනවා. මේ අවසානයක්. අපි මේ කතාව අවසන් කරන්න කලින් සිතන්නට යමක් ඉතිරි කරමු. මෙම පරිච්ඡේදයේ අවසන් වෙන්නේ ඔබ අපගේ ආරක්ෂකයාය, එබැවින් ප්‍රතික්ෂේප කරන ජනතාවට එරෙහිව අපට ජයග්‍රහණය ලබා දෙනු මැනව යන ආයාචනයනි. ඉතින් පුද්ගලික ඇදහිල්ලේ සිට සමාජ නීතිය දක්වා සම්පූර්ණ ජීවන සැලැස්මක් දුන්නට පස්සේ ප්‍රජාවක් ලෞකික බලයෙන් හෝ හමුදා ශක්තියෙන් නොව
දිව්‍යමය උපකාරය සහ මේ මූලධර්ම පිළිපැදීම තුලින් ජයග්‍රහණයේ සෙවීම යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක අපි සාමාන්‍යයෙන් හිතන භූමිය අල්ල ගැනීම, බලය තහවුරු කර ගැනීම වගේ ජයග්‍රහණයකින් වෙනස් වෙන්නේ කොහොමද? සංවාදයට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අල් කුරානයේ සූරා අල් බක්රා එහෙමත් නැත්නම් එළදෙනගේ පරිච්ඡේදය ගැන. මේක ඇත්තටම ඇදහිල්ල, නීතිය, ඉතිහාසය වගේ ගොඩක් දේවල් ගැන කතා කරන බොහොම පුළුල් පරිච්ඡේදයක්. ඉතින් අපි අද හොයලා බලන්න යන ප්‍රශ්නේ තමයි මේක. සූරා අල් බක්රාහි මූලික පණිවිඩය දිව්‍යමය නියමයන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව කොන්දේසි විරහිතව යටත් වෙන්න කියන එකද? එහෙමත් නැත්නම් මිනිස් බුද්ධියට තමන්ගේ තෝරා ගැනීමෙන් නිදහසට සහ ඒ තෝරා ගැනීම වල ප්‍රතිඵල ගැන හිතන්නට අවධාරණය කරන එකද? මම අද තර්ක කරන්නේ මේ සූරාවේ හරය වෙන්නේ කොන්දේසි විරහිත කීකරුකම සහ ඇදහිල්ල කියන එකයි. මම දකින්නේ ඊට වඩා වෙනස් පැත්තක්. මං හිතන්නේ මේකේ වැඩි බරක් දීලා තියෙන්නේ මිනිස් බුද්ධියට සහ දැනුවත් තීරණ ගැනීමේ නිදහසට කියලයි. හොඳයි, මම මගේ පැත්ත පැහැදිලි කරන්නම්. මම කියන්නේ මේ පරිච්ඡේදයේ හරයම වෙන්නේ කොන්දේසි විරහිත යටත්වීම කියලා. බලන්න, සූරාව පටන් ගන්නෙම මෙය අල් මුත්තක්වීන් සඳහා මඟ පෙන්වීමක් කියලානේ. අපි මේක දේව භයතියන් කියලා සරලව පරිවර්තනය කළාට ඒක නිකම්ම බය කියන එක නෙමෙයි. දෙවියන්ගේ නීති කඩකිරීමේ ප්‍රතිවිපාක ගැන තියෙන ගැඹුරු සිහිය සහ ගෞරවය නිසා ඇතිවෙන සුපරීක්ෂාකාරී බව. ඉතින් මේ අයගේ ප්‍රධානම ලක්ෂණය විදිහට කියන්නේ මොකක්ද? ගයිබ් එහෙම නැත්නම් නොදුටු දේ විශ්වාස කිරීම. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට අපේ තර්කයට හසු නොවන දේවල් විශ්වාස කිරීම. මේකෙම පැහැදිලි මෙතනදී මිනිස් තර්කයේ සීමාවෙන් එහාට ගියේ පූර්ණ ඇදහිල්ලක් ඉල්ලා සිටින බව. ආඩම් සහ හව්වාගේ කතාව ගන්නකෝ. එකම එක අකිකරුකමක්. එක තහනම් ගහක ගෙඩි කෑවා. ප්‍රතිඵලය ස්වර්ගයෙන් පහ කිරීම. මේකෙන් දිව්‍යමය අනක තියෙන নিরপেক্ষ බර කොච්චරද කියා පෙන්눔 කරනවා. උපවාසය, දානය, හජ් වන්දනාව වගේ නියමයන් අපිට දීලා තියෙන්නේ මේකෙන් සමාජයට වෙන හොඳ මොකක්ද කියලා විග්‍රහ කරන්න නෙවෙයි, ඒවා දිව්‍යමය නියෝග නිසා ඒ විදිහටම පිළිපදින්න. ඒ නිසා තමයි මම දකින්නේ මෙතන පදනම වෙන්නේ තර්කයට වඩා යටත්වීමයි. මම මේ කාරණාව දෙස බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්. මගේ තර්කය තමයි මේ සූරාව මිනිස් බුද්ධිය සහ තෝරාගැනීමේ නිදහස ඊට ඉහළින්ම අගය කරනෝ කියන එක. බලන්න, සූරාවේ ඊටම පැහැදිලිව ප්‍රබලව කියනවා ලා ඉක්‍රාහා ෆිද්දීන්, ආගමෙහි බල කිරීමක් නැත කියලා. මේක නිකම්ම නිකල් ලස්සනට කියපු කතාවක් නෙමෙයි. ඉස්ලාමීය ශිෂ්ටාචාරය තුල වෙන තාගමිකින්ට පවා ආරක්ෂාව ලබා දුන්න මූලික නීතිමය පදනමක් මේක. ඉතින් තෝරාගැනීමේ නිදහස කියන එක මෙතන කොයිතරම් කේන්ද්‍රීයද කියලා හිතාගන්න පුළුවන් නේද? බල කිරීමක් නැති දැන කෙනෙක් තීරණයක් ගන්නේ මොටක් පාවිච්චි කරලාද? තමන්ගේ බුද්ධිය. ආදම්ගේ නිර්මාණය ගැනම හිතන්න. දෙවියන් දේවදූතයන්ට නිකම්ම අනකරනව වෙනුවට නුඹලා නොදන්නා දේ මම දනිමි කියලා තමන්ගේ තීරණයට හේතුවක් දෙනවා. ඊට පස්සේ ආදම්ට නම් පිළිපද දැනුම දීලා දේවදූතයන් ඉස්සරහා ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයේ තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නනවා. එතන තියෙන්නේ අන්ධ නියෝගයක් නෙවෙයි, තර්කානුකූල ක්‍රියාවලියක්. ඒ වගේම ආබ්‍රහම්, ඒ කියන්නේ ඉබ්‍රාහිම් මලවුන්ට පණ දෙන හැටි පෙන්වන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒ ඇදහිල්ල නැති නිසාද? නෑ. මගේ හදවත සංසුන් කරගන්න කියලා දෙවියන් තරහ ගන්නවද? නෑ, ඒක ඉටු කරලා පෙන්නනවා. ඉතින් මේහින් පේන්නේ තේරුම් ගැනීම සඳහා ප්‍රශ්න කිරීමට, සාක්ෂි ඉල්ලීමට ඉඩක් තියෙන බවයි. ඔබ මතු කරන ගයිබ් එළම නැත්තම් නොදුටු දේ විශ්වාස කිරීමේ කාරණේට මම එකඟයි. ඒක තමයි ඇදහිල්ලේ පදනම. දිව්‍යයන්ගේ පැවැත්ම ගැන, ඔහුගේ නියමයන් ගැන සාක්ෂි එහෙම නැත්තම් ආයාත් ඕනතරම් ඉදිරිපත් කරනවා තමයි. හැබැයි අවසානයේදී අවශ්‍ය වෙන්නේ තර්කයෙන් එහාට ගිය පූර්ණ විශ්වාසයක්. සූරාවේ අර උපමාවක් තියෙනවා. ගින්නක් දල්වගෙන ඉඳලා ඒක නිවිල ගියාම වටපිටාව පේන්නේ නැතුව අඳුරේ අතරමං වුණු කෙනෙක් ගැන. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? දිව්‍යමය මඟ පෙන්වීම කියන ආලෝකය නැතුව මිනිස් උත්සාහය, මිනිස් තර්කණය විතරක් නිෂ්ඵලයි කියන එක. ඉතින් තර්කයට ඉඩක් තිබුණත් ඇදහිල්ලේ හරය වෙන්නේ අපේ සීමිත අවබෝධයෙන් එහාට ගිය දේවල් එවිදේදම පිළිගැනීමයි. ඔබ කියන සීමිත අවබෝධය කියන කාරණය මම පිළිගන්නවා. හැබැයි
ඒ සීමාවන් තේරුම් ගන්නත් අපිට බුද්ධිය පාවිච්චි කරන්න වෙනව නේද? සූරාව පුරාම දෙවියන් මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන්නේ ඒ නිසා නෙවෙයිද? ඔබ කියන ඒ සාක්ෂි, ඒ ආයාත් ඉදිරිපත් කරන්නේ කාටද? වටහා ගන්නා ජනතාවටයි. එහෙම නැත්නම් ලිකවුමින් යා කුලූන් කියලා පැහැදිලිවම කියනවා. අහසයි පොළොවයි නිර්මාණය කරපු හැටි, රෑදවල් මාඩු වෙන හැටි වගේ දේවල් ගැන කතා කරන්නේ ඒවා ගැන හිතලා බලන්න ඒවා බුද්ධිය තියෙන අයට සාක්ෂි කියලා. මෙතන තියෙන නිකම්ම බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. නිරීක්ෂණය කරලා ඒ ගැන හිතලා තර්කානුකූල නිගමනයකට එන්න කියන ආරාධනාවක්. ආබ්‍රහාම්ගේ කතාව මීට හොඳම උදාහරණයක්. එතෙන්දී ඇදහිල්ලයි තර්කානුකූල අවබෝධයයි එකට යනවා මිසක් එකිනෙකට පරස්පර වෙන්නේ නැහැ. මෙතන ඉල්ලන්නේ අන්ධ ඇදහිල්ලක් නෙවෙයි බුද්ධිමය නිරීක්ෂණයෙන් සහ තර්කයෙන් පෝෂණය වුණු දැනුවත් තේරීමක්. හරි. එහෙනම් අපි දිව්‍යමය නීතිය අරුමන පැත්තට හැරමු. ඊශ්‍රායල වංශිකයන්ට එළදෙනක් මරන්න දුන්නු අන ගැන හිතන්න. ඒක හරිම සරල නියෝගයක්. නමුත් ඔවුන් මොකද කළේ? ඒක සරලව පිළිපදිනව වෙනුවට ඒ එළදෙන මොන වගේද, පාට මොකක්ද, වයස කීයද වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගත්තා. ඔවුන් ප්‍රශ්න අහන්න නියමයේ ක්‍රියාත්මක කරන එක එයාලටම තවත් අමාරු වුණා. අවසානයේදී හොයාගන්න තමාරු හරිම දුර්ලභ එළදෙනක් ගැන විස්තරයක් ලැබුණා. ඉතින් බලන්න මේ කතාවෙන් කියවෙන්නේ සරල කීකරුකම ගැන විතරක් නෙවෙයි. දිව්‍යමය නියමයක් එක්ක තමන්ගේ බුද්ධිය පටලව ගත්තම සරල මාර්ගයක් උනත් තමන්ටම විසඳ ගන්න බැරි ප්‍රහේලිකාවක් කරගන්නා මිනිස් ස්වභාවය ගැන ගැඹුරු අනතුරු ඇඟවීමක්. නීතියේ අරුමුණ විග්‍රහ කරනවාට වඩා ඒක නියම කරපු විදියටම පිළිපදීමේ තියෙන වැදගත්කම තමයි මෙතනින් ඉස්මතු වෙන්නේ. මම හිතන්නේ ඔබ මේ පතාවෙන් උකහාගන්නේ එක පැත්තක් විතරයි. ඒක අනවශ්‍ය ලෙස දේවල් සංකීර්ණ කරගන්නේ මිනිස් ස්වභාවය ගැන කියන කතාවක් තමයි. ඒක ඇත්ත. හැබැයි ඒකෙන් හැම නීතියක්ම ප්‍රශ්න නොකර පිළිපැදිය යුතුයි කියලා සාමාන්‍යකරණය කරන්න පුරුවල්ද? බලන්න සූරාවේ තියෙන අනිත් නීති හැම එකටම වගේ තාර්කික පදනමක් සහ සමාජීය අරමුණක් පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට මිනිමැරුමකට දඬුවම් දීම. එහෙම නැත්නම් කිසාස් ගැන කියද්දී කිසාස්හි නුඹලාට ජීවියක් ඇත හේ බුද්ධිමතුනි. එහෙම නැත්නම් වලකුම් ෆිල් කිසාසි හයාතියා උලිල් අල්බාබ් කියලායි කියන්නේ. බලන්න මෙතන ආමන්ත්‍රණය කරන්නේ බුද්ධිමතුන්ට. ඒ වගේම දඬුවමේ සමාජීය අරමුණ, ඒ කියන්නේ ජීවිත ආරක්ෂා කිරීම පැහැදිලි කරනවා. උපවාසය නියම කරන්නේ නුඹලාට දේව භක්තිය ඇතිවිය හැකි වනු පිණිසයි. ලඅල්ලකුම් තත්තකුන් කියලා ඒකේ අරමුණත් කියනවා. ඉතින් මේවා අන්ධ නියෝග එකතුවක් නෙවෙයි. සමාජයේ යහපතට හදපු බොහොම බුද්ධිමත් නීති රාමුවක්. හැබැයි ඒ තර්කය හැම නීතියකටම අදාළ වෙන්නේ නෑ නේද? උදාහරණයක් විදිහට දවසට 5 වතාවක් නම දීම එමත් නැත්නම් නමාස් එක. ඒක ඒ નિયમિત වෙලාවෙන්ම ඒ નિયમિત ආකාරයටම කළ යුත්තේ ඇයි කියන එකට පැහැදිලි සමාජීය තර්කයක් දෙන්න බෑ. ඒකෙන් සමාජයට කෙලින්ම වෙන ආර්ථික හෝ සමාජීය වාසියක් මනින්න බෑ. එතනදී අපි ආයමත් වෙන්නේ කොන්දේසි විරහිත කීකරුකම කියන තැනට. ඒක ඇදහිලිවන්තයා සහ දෙවියන් අතර තියෙන සම්බන්ධය මත, ඒ කියන්නේ යටත්වීම මතම පදනම් වුණු ක්‍රියාවක්. ඉතින් සමහර නීතිවලට තාර්කික පැහැදිලි කිරීම තිබුණත් මූලික පදනම වෙන්නේ කීකරුකමයි. ඔව්. ඔබ හොඳ කාරණයක් මතු කළේ. හැබැයි මම එක දකින්නේ මෙහෙමයි. නමාසික වගේ පුද්ගලික වන්දනා ක්‍රම ඇත්තටම ඇදහිල්ලේ සහ විනේහි පරීක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන සමස්ත චිත්‍රය. සූරාවේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ සමාජ නීතිවලට. දික්සාසාදය, ණය ගනුදෙනු, උරුමය, සාක්ෂි දීම වගේ දේවල් ගැනයි වැඩිපුරම කතා කරන්නේ. ඒ හැම එකකම තියෙන්නේ සාධාරණත්වය, යුක්තිය තහවුරු කරන, සමාජයේ ස්ථාවර කරන තාර්කික පදනමක්. ඉතින් ව්‍යතිරේක කීපයක් තිබුණත් සමස්තයක් විදිහට ගත්තම මේ නීති පද්ධතිය ගොඩනගලා තියෙන්නේ මිනිස් බුද්ධියට එකඟව සමාජයේ යහපත ඉලක්ක කරගෙනයි. ඒකෙන් පේන්නේ තර්කණයට සහ බුද්ධියට තියෙන ප්‍රමුඛතාවය. හොඳයි. එහෙනම් අපි තුන්වෙනි කාරණයට යමු. ඊශ්‍රායල වංශිකයන්ගේ කතාවලින් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. ඔබ එළදෙනගේ කතාව වෙනත් පැත්තකට යොමු කළාත් ඔවුන්ගේ සමස්ත ඉතිහාසය දිහා බලුවම පේන්නේ එකම රටාවක්. ඒ තමයි අකීකරුකම සහ එකට ලැබුණු දිව්‍යමය දඬුවම්. ඔවුන් දිව්‍යයන් එක්ක කරගත්තු ගිවිසුම් නැවත නැවතත් කඩ කළා. මූසා නබිතුමා දෙවියන් හමු වෙන්න කන්දට ගියපු පොඩි කාලය තුලත් ඔවුන් රත්තරන්ින් වහුපෙටියක් හදලා වන්දනාමාන කළා.
ඒක බරපතල වැරද්දක්. ඔවුන්ට ලැබුණු දිව්‍යමය ආහාර ගැනත් මැසිවිලි නැංගුවා. මේ හැම කතාවකින්ම නැවත නැවතත් අවධාරණය කරන්නේ දිව්‍යමය මඟ පෙන්වීමට කොන්දේසි විරහිතව යටත්වීමේ අත්‍යවශ්‍යතාවය. ඔවුන්ගේ ඉරණම ඔවුන්ගේ අකීකරුකමේ ඍජු ප්‍රතිඵලයක් බව හරිම පැහැදිලි. ඒක ඇත්ත. ඒක බරපතල වැරද්දක්. ඔවුන්ට දුන්න දිව්‍යමය ආහාර ගැනත් මැසිවිලි නැගුවා. ඒකත් හරි. නමුත් වැදගත්ම දේ ඊට පස්සේ වෙන දේ නේද? මම මේ කතා දිහා බලන්නේ දනුවම් ලැයිස්තුවක් විදිහට නෙවෙයි. මිනිස් දුර්වලතාවය සහ දිව්‍යමය සමාව පිළිබඳ සංවාදයක් විදිහට. ඔවුන් වහුපෙටියට නැමදුවට පස්සෙත් ඔවුන් පසුතැවිලි වුණාම දෙවියන් ඔවුන්ට සමාව දෙනවා. ඔවුන්ගේ වැරදි මෙච්චර විස්තරාත්මකව කියන්නේ අනාගත පරම්පරාවලට බුද්ධිමත්ව තීරණ ගන්න උදව්වක් විදිහට, ඓතිහාසික පාඩමක් විදිහටයි. මේ කතා ඉවර වෙන්නේ නුඹලා වටහා නොගන්නේද වගේ ප්‍රශ්න අහමින්. ඒ කියන්නේ ඒ අයගේ ක්‍රියා ගැන හිතලා බලන්න, බුද්ධිය පාවිච්චි කරන්න කියලා කරන ආරාධනාවක්. ඒක ඔවුන්ගේ වැරදි ආයෙත් නොකරින්න කියලා කරන බුද්ධිමය ආමන්ත්‍රණයක් මිසක් අන්ධ කීකරුකම බලෙන් පටවන්න කරන තර්ජනයක් විදිහට මම දකින්නේ නැහැ. සමාව දීම කියන එක ඇත්ත. හැබැයි මේ සමාව ලැබෙන්නේත් පසුතැවිලි වෙලා ආයමත් යටත් වීමේ මාර්ගයට ආවට පස්සේ. සමාව දීමෙන් අකීකරුකමේ බරපතලකම අඩු වෙන්නේ නැහැ. ඒකින් පෙන්වන්නේ යටත් වීමේ මාර්ගෙන් පිට ගියොත් විනාශයක් වෙන බවත්, හැබැයි ආයමත් ඊ මාර්ගයට එන අයට අවස්ථාවක් තියෙන බවත් විතරයි. නමුත් මූලික පණිවිඩය වෙනස් වෙන්නේ නැහැ. මඟ පෙන්වීමෙන් පිටපැනීම භයානකයි. ඔවුන්ගේ කතාව ඒ භයානකකම ගැන තියෙන හොඳම උදාහරණයක්. ඒක අපි බුද්ධියට කරන ආයාචනයක් නෙවෙයි, අපේ කැමැත්ත යටත් කරන්නට කරන බලවත් අණක්. මම හිතන්නේ එතනදී අපේ මත දෙක පැහැදිලිවම වෙනස් වෙනවා. ඔබ දකින්නේ අණක්, මම දකින්නේ පාඩමක්. අණක් පිළිපදින්න ඕන, පාඩමක් ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න බුද්ධිය අවශ්‍යයි. ඒ කතා කියන්නේ මේ අය කරපු දේ ඒ විදිහටම කරන්න එපා, ඒ ඇයි කියලා තේරුම් ගන්න කියලා. ඒක තමයි බුද්ධියට කරන ආමන්ත්‍රණය. ඔවුන් අන්ධ ලෙස දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. අපෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමත්ව සාක්ෂි දිහා බලලා දෙවියන්ව පිළිගන්න කියලයි. ඉතින් ඔවුන්ගේ ක්‍රියාවලියයි අපෙන් බලාපොරොත්තු වෙන ක්‍රියාවලියයි දෙකක්. මේ සාකච්ඡාවෙන් පස්සෙත් මම තවමත් ඉන්නේ මගේ මුල් මතයමයි. සූරා අල්-බකරාහි මූලිකම පණිවිඩය තමයි මිනිස් තර්කයේ සීමාවන් අපි තේරුම් අරගෙන නොපිනෙන දේ ගැන තියෙන ඇදහිල්ල මත පදනම් වෙලා දිව්‍යමය නියමයන්ට කොන්දේසි විරහිතව යටත් වෙන්න ඕන කියන එක. ආදම්ගේ කතාවෙන් ඉඳන් ඊශ්‍රායල වංශිකයන්ගේ කතා දක්වාත් අපිට දීලා තියෙන නීති රීති වලිනුත් අවධාරණය වෙන්නේ මේ යටත් වීමේ සහ කීකරුකමේ අත්‍යවශ්‍යතාවයයි. තර්කයටම ඉඩක් තිබුණත් ඒක හැම වෙලාවෙම ඇදහිල්ලට සහ දිව්‍යමය අනට දෙවනි වෙන්න ඕන. අපේ මේ සංවාදය ඇතුලේ මට නම් තවත් පැහැදිලි වුණේ මේ සූරාව මිනිස් බුද්ධියට සහ නිදහස් කැමැත්තට කොයිතරම් ඉහළ වටිනාකමක් දෙනවද කියන එකයි. ආගමෙහි බලකිරීමක් නැත කියන අතිවාරමත් එක්ක නිතරම හිතන්න, වටහා ගන්න, නිරීක්ෂණය කරන්න කියලා කරන ආරාධනාවත් නීතිවලට තාර්කික හේතු දෙන එකත් එකට තියලා බැලුවම පේන්නේ මේක අන්ධ කීකරුකමකට වඩා දැනුවත් බුද්ධිමත් තේරීමක් මත පදනමුණු ජීවන මාර්ගයක් කියන එකයි. ඇදහිල්ලයි තර්කයයි කියන දෙකටම සූරා අල්-බකරාම ඇතුලේ වැදගත් තැනක් තියෙනවා කියන එක නම් පැහැදිලි. හැබැයි ප්‍රමුඛත්වයේ ලැබෙන කොන්දේසි විරහිත යටත් වීමටද එහෙම නැත්නම් බුද්ධිමය තෝරා ගැනීමටද කියන කාරණය ගැන අපි අතර තවමත් පැහැදිලි එකඟතාවයක් නැහැ. මේ කාරණා ගැන තවත් ගැඹුරින් හිතා බලන්න, අධ්‍යයනය කරන්න මේ මූලාශ්‍රය ඇතුලේ තව ඕනෑතරම් කරුණු තියෙනවා. ඔව්. මේකේ අරමුණ පැහැදිලි. සම්පූර්ණ සූරාවම ඉක්මනින් පුනරීක්ෂණය කරන්න අවස්ථාවක් දෙන එක. ඒත් මේක අහගෙන යද්දී මට මුලින්ම දැනුණු දෙයක් තමයි මේ වේගවත් ඒකාකාරී ස්වභාවය නිසා සමහර වෙලාවට අන්තර්ගතයේ තියෙන භාවමය බර ගිලිහිලා යනවා වගේ හැඟීමක් එනවා. හරියටම හරි. ඒක හරියට ලස්සන භූදර්ශනයක් මැදින් යන අධිවේගී දුම්රියක ජනේලයකින් එළිය බලනවා වගේ. හරිම හොඳ උපමාවක්. හැමදේම පේනවාත් කිසිම දෙයක් හරියට විඳින විලාවක් නැති තරම්. ඔය කාරණේ තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. වේගය කියන දේ පුනරීක්ෂණයට උදව්වක් වුණත් ඒකම අර අල් කුරායක් එක්ක ඇතිවෙන්න ඕන ආධ්‍යාත්මික සම්බන්ධයට බාධාවක් වෙන්න පුළුවන්. අපි තදබ්බුර් කියලා කියන්නේ ඒ කියන්නේ වාක්‍යවල අර්ථය ගැන ගැඹුරින් මෙනෙහි කිරීමට මේ වගේ ඒකාකාරී වේගයක් එක්ක ඉඩක් ලැබෙන්නෙම නැහැ. ලැබෙන්නේ නෑ නේද? සූරා අල්-බකරා කියන්නේ නිකම්ම පාඨයක් නෙවෙයිනේ. අනිවාර්යයෙන්ම.
ඒක ඇතුලේ කතා, නීති, උපමා, අවවාද, දයාව මේ වගේ කුයිතරම් විවිධත්වයක් තියෙනවද? ඔව්. ඒ හැම එකක්ම එකම වේගයකින්, එකම ස්වරයකින් කියවගෙන යද්දී ඒ හැඟීම් ඔක්කොම සමතලා වෙලා යනවා. මටත් ඒක තඩින්ම දැනුණා විශේෂයෙන්ම ආදම් නබිතුමාගේ කතාව. එහෙම නැත්නම් මූසා නබිතුමා සහ බනි ඊශ්‍රායෙල් වරුන්ගේ සිදුවීම් වගේ අර නාට්‍යමය ස්වභාවයක් තියෙන තැන්වලදී හරියටම ඒ කොටස්වල තියෙන පාඩම්, ඒ හැංගීම්බර අවස්ථා, ඒ වේගයත් එක්කම මඟහැරිලා යනවා වගේ දැනුණා. කතාවක් කියනවට වඩා ලයිස්තුවක් කියවනවා වගේ නේද? ඔව් හරියටම ඒ වගේ. ඉතින් මේකට විසඳුම සම්පූර්ණයෙන්ම වේගය අඩු කරන එක නෙවෙයි. එහෙම කළොත් නිර්මාණයේ මුල් අරමුණ නැති වෙලා යනවා. ඒක ඇත්ත. ඒ වෙනුවට කරන්න පුළුවන් දේ තමයි ගතික වේගයක්. ඒ කියන්නේ ඩයිනමික් පේසිං එකක් හඳුන්වා දෙන එක. ඩයිනමික් පේසිං. ඔව්. අන්තර්ගතයේ ස්වභාවය අනුව වේගය සියුම්ව වෙනස් කරන එක. ඒ කියන්නේ සමහර තැන්වලදී වේගය ටිකක් අඩු කරලා අනිත් තැන්වලදී සාමාන්‍ය වේගය පවත්වා ගන්න එකද? හරියටම. ඒකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අල්ලාහගේ දයාව, කරුණාව, සමාව ගැන කියවෙන වාක්‍ය. ආයතුල් කුර්සි වගේ. ඔව්. විශේෂයෙන්ම අපි කවුරුත් දන්න ආයතුල් කුර්සි වගේ තැනක් පාරායනය කරද්දී වේගය මදක් අඩු කරලා පොඩි විරාමයක් දුන්නොත් ශ්‍රාවකයාගේ හිතට ඒ පණිවිඩය ගැඹුරින්ම දැනෙනවා. හිතට සැනසීමක් එනවා. අනිවාර්යෙන්ම භක්තියක් ඇති වෙනවා. ඒ වගේම අර එළදෙනගේ කතාව වගේ කතන්දරයක් කියවෙන තැනකදී. ඔව්. කතාව කියන ස්වරයෙන් ටිකක් විතර වේගය අඩු කරලා වචන අතර පොඩි ඉඩක් තිබ්බොත් එකේ තියෙන අභිරහස, ඒ නාට්‍යමය බව ඉස්මතු වෙනවා. ශ්‍රාවකයාව ඒ කතාව ඇතුළට ඇදගෙන යනවා. ඔව්. ඒක හොඳ අදහසක්. එතකොට අර නීති රීති එහෙම නැත්නම් විවිධ දේවල් ලයිස්තුගත කරන කොටස් තියෙනවානේ. උපවාසය, දික්කසාදය වගේ. ඒ තැන්වලට මොකද කරන්නේ? වර්තමාන වේගය පවත්වා ගන්න ඕනේ. හරි. මොකද ඒ කොටස්වල අරමුණ තොරතුරු ලබා දීමනේ. ඔව්. ඉතින් දයාව ගැන කියවන තැන්වල සෙමින් කියවලා නීති ගැන කියවන තැන්වල වේගෙන් කියවද්දී ඒ කොටස් දෙක අතර පැහැදිලි වෙනසක්. ඒ කියන්නේ කොන්ට්‍රාස්ට් එකක් ඇති වෙනවා. එකෙන් මුළු ශ්‍රව්‍ය අත්දැකීමම ගොඩක් පණ තියෙන එකක් වෙනවා. ඔව්, ගතික ජීවමාන එකක් බවටපත් වෙනවා. ඒකාකාරී බව නැති වෙලා යනවා. හරි. වේගය පාලනය කරන එකෙන් ශ්‍රව්‍ය අත්දැකීම ගොඩක් ගැඹුරු වෙනවා කියන එක පැහැදිලි. ඒත් මට හිතෙන තව දෙයක් තමයි මේක අහගෙන ඉන්නකොට විශේෂයෙන්ම ඔය වේගයත් එක්ක මට සමහර තැන් මඟ හැරුණා. මම ඉන්නේ කොතනද කියලා හොයාගන්න අමාරු වුණා. දෘශ්‍යමය සහයක්, ඒ කියන්නේ තිරේ දිස්වෙන පාටියක් තිබුණා නම් ඒ ගැටලුව ගොඩක් දුරට විසඳෙයිලේද? අනිවාර්යයෙන්ම ඔයා ඔය ඇල්ලුවේ ඊළඟ වැදගත්ම කාරණය. මේක සම්පූර්ණයෙන්ම ශ්‍රව්‍ය අත්දැකීමක් වීම විශේෂයෙන්ම අරාබි භාෂාව මව්බස නොවන අයට ලොකු අභියෝගයක්. ඔව්. අරාබි ඉගෙන ගන්න කෙනෙක්ට මේ වේගයෙන් යන පාරායනය දිහා බලාගෙන අනුගමනය කරන්න කිසිම දෙයක් තිරේ නැති එක ලොකු අඩුපාඩුවක්. වචනයක් දෙකක් මගහැරුණ ගමන් ආයෙමත් තමන් ඉන්න තැන හොයාගන්න බැලිව අතරමං වෙනවා. හරියටම. ඉතින් එතකොට මේකේ අධ්‍යාපනික වටිනාකම සීමා වෙනවා. ඒ කියන්නේ මේක අහලා උච්චාරණය හදාගන්න නැත්නම් වචන අඳුනගන්න කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒක තමයි. ඒ නිසා ප්‍රවේශ්‍යතාවයි අවධානයයි කියන්නේ accessibility සහ engagement වැඩි කරන්න නම් පාරායනයට සමගාමීව තිරේ මත අරාබි පාඨය දර්ශනය කරවීම අත්‍යවශ්‍යයි. හැබැයි ඒක නිකම්ම පාඨයක් විදියට දානවට වඩා ගොඩක් නිර්මාණශීලීව කරන්න පුළුවන්. ඔව්. නිකම්ම උපසිරසි වගේ දැම්මොත් ඒක ටිකක් වියලි වෙන්න පුළුවන්. මේ වගේ ආධ්‍යාත්මික අන්තර්ගතයකට ඒක කොහොමද වඩාත් ගැළපෙන විදියට කරන්න පුළුවන්? හොඳම සහ ජනප්‍රියම ක්‍රමයක් තමයි පාරායනය කරන වාක්‍ය තිරේ පෙන්වන ගමන් ඒ මොහොතේ කියවන වචනය විතරක් වෙනත් පාටකින් උද්දීපනය කරන එක. හයිලයිට් කරන එක? ඔව්. හයිලයිට් කරන එක ගොඩක් කුරාන ඇප්ලිකේෂන්ස් වල මේ තාක්ෂණය පාවිච්චි කරනවානේ. ඔව්. ඒකෙන් වෙන්නේ ශ්‍රාවකයාගේ ඇසයි කනයි දෙකම එකම වෙලාවේ එකම තැන නාභිගත වෙනවා. අවධානය කොහෙවත් යන්නේ නැහැ. උච්චාරණය කරන විදිහත් පැහැදිලිවම ඉගෙන ගන්න පුරුව. හරියටම. ඒක ඇත්තටම ප්‍රයෝජනවත් ඒ අරාබි නොදන්න කෙනෙක්ට එයාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් පරිවර්තනයක් තියෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම. ඊළඟ පියවර තමයි ඒක. තිරේ පහලින් ඉංග්‍රීසි වගේ ජාත්‍යන්තර භාෂාවකින් පරිවර්තනයක් එකතු කරන එක. ඒකෙන් ප්‍රේක්ෂක පිරිස එකපාරටම ලොකු වෙනවා. ඔව්. ලෝකේ ඕනම කෙනෙක්ට මේකේ අර්ථය තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා.
හැබැයි මෙතනදීත් අපිට තව එක පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කොහොමද? මේ පාඨයන් නිකම්ම සාමාන්‍ය ෆොන්ට් එකකින් දානවට වඩා අල් කුර්ආනයේ ගැඹීරත්වයට ගැළපෙන ලස්සන ගෞරවනීය කැලිග්‍රැෆි කලාවකින් ඉදිරිපත් කළොත්. ඒකෙන් මුළු වීඩියෝවටම සෞන්දර්යාත්මක වගිනාකමක් එකතු වෙනවා. ඔව්. ඒක නිකම්ම තොරතුරක් දෙන එකකින් එහාට ගිහින් දෘශ්‍යමය වශයෙන් භාවනාවක් වගේ අත්දැකීමක් බවට පත් වෙන්න පුළුවන්. හරියටම ශ්‍රව්‍ය පටයේ තියෙන ආධ්‍යාත්මික ගුණය දෘශ්‍ය රූපේනොත් පිළිඹු වෙනවා. එතකොට මේක අධ්‍යාපනික මෙවලමක් වගේම කලාත්මක නිර්මාණයක් බවටත් පත් වෙනවා. ඒ වගේ ගෞරවනීය ඉදිරිපත් කිරීමක් අන්තර්ගතයටත් කරන ගෞරවයක්. හරි. එතකොට අපි වේගයේ ගතිකව පාලනය කළා. ඒකට ගැළපෙන දෘශ්‍යමය සහායකුත් එකතු කළා. දැන් ශ්‍රාවකයාට මේක අනුගමනය කරන්න ගොඩක් පහසුයි. ඒත් මේක පැය දෙකකටත් වඩා දිග වීඩියෝවක්. මම මේක අහගෙන ඉඳලා දවස් දෙකකට පස්සේ මට ආයෙමතර අපි කතා කරපු එළදෙනගේ කතාව තියෙන තැනට යන්න ඕන වුණොත් මට සිද්ධ වෙනවා මුළු වීඩියෝවෙම එහාට මෙහාට කර කර එක හොයන්න. ඒක ටිකක් වෙහෙසකර දෙයක් නේද? ඔව්. ඒක තමයි මේ වගේ දිගු අන්තර්ගතයන් වලදී මිනිස්සු මුහුණ දෙන ලොකුම ප්‍රායෝගික ගැටලුව. නිර්මාණය කොච්චර හොඳ වුණත් ඒක පාවිච්චි කරන්න, ඒක ඇතුලේ සැරිසරන්න අමාරු නම් මිනිස්සු ඒකෙන් අධෛර්යයටපත් වෙනවා. ඒක ඇත්ත. දැනට මේ වීඩියෝයේ තියෙන්නේ කිසිම හැඳින්වීමක්, අවසානයක් හාය මඟ පෙන්වීමක් නැති එක දිගට දිවෙන ශ්‍රව්‍ය ධාරාවක් විදියට. හරියට පරිච්ඡේද වලට නොබෙදපු පිටු අංක නැති, පටුණක් නැති රුකු පොතක් වගේ. ඒක හොඳ සංසන්දනයක්. ඉකින් මේ පොතට පරිච්ඡේද සහ පිටු අංක එකතු කරන්නේ කොහොමද? ශ්‍රාවකයාට මේක පාවිච්චි කරන්න පහසු දෙයක් බවද පත් කරන්න මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් සරල ඒත් ඊ타මත්ම ඵලදායී දේවල් කීපයක් තියෙනවා. මොනවද? පළවෙනි සහ ලේසිම දේ තමයි YouTube විස්තරය. ඒ කියන්නේ description එකේ කාල මුද්‍රා එහෙමත් නැත්නම් time stamps එකතු කරන එක. ඒකෙන් මේ පැය දෙකක වීඩියෝව කළමනාකරණය කරගන්න පුළුවන් කුඩා කොටස්වලට බෙදෙනවා. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව අනුව වෙලාවල් සඳහන් කරන එක. උදාහරණයක් විදිහට විනාඩි 25යි 15ක ආදම් නබිතුමාගේ කතාව වගේ. හරියටම 0.0යි ආරම්භය 25යි 15ක ආදම් නබිතුමාගේ කතාව 48යි 30 ආයතුල් කරසි 1.1500 උපවාසය පිළිබඳ නීති වගේ. හරි. ප්‍රධාන කොටස් ටික මාතෘකාව එක්ක දැම්මම ඕනම කෙනෙකුට එක ක්ලික් එකකින් Tamanට අවශ්‍ය තැනට යන්න පුළුවන්. ඒකෙන් වීඩියෝවේ භාවිතාව, ඒ කියන්නේ යුටිලිටි එක විශාල වශයෙන් ඉහළ යනවා. ඔව්. ශ්‍රාවකයාට Tamanට අවශ්‍ය දේ පාලනය කරගන්න පුළුවන් කියන හැඟීම එනවා. ඒක එක්කදම වැදගත්. ඒකෙන් නැවතත් මේ වීඩියෝවට එන්න ශ්‍රාවකයන්ව පොළඹවනවා. වෙන මොනවද මේ ව්‍යුවේ ශක්තිමත් කරන්න එකට කරන්න පුළුවන්? තව දෙයක් තමයි වීඩියෝවටම පොඩි රාමුවක් දෙන එක. රාමුවක්. ඔව්. දැනට වීඩියෝ එකපාරකම පාරායණයෙන් පටන් අරගෙන එකපාරටම ඉවර වෙනවනේ. ඔව්. ඒ වෙනුවට ආරම්භයේ තත්පර කීපයකට සූරා අල් බකරා පුනරීක්ෂණය සඳහා වේගවත් පාරායනයක් වගේ සරල ගෞරවනීය මාතෘකා පුහුරුවක් ටයිටල් කාඩ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම අවසානෙත් එවැනිම පුහුරුවක්. ඔව්. එතකොට නිර්මාණයට සම්පූර්ණ උපදෙමු පෙනුමක් ලැබෙනවා. පොතක කවරය වගේ. හරියටම. ඒ වගේම අර විස්තරේ මේ පාරායනේ අරමුණ පැහැදිලි කරන එකත් වැදගත් වෙ නේද? නැත්තම් කෙනෙක් කැවිත් ඇයි මේ මෙච්චර වේගෙන් කියවන්නේ කියලා අහන්න පුළුවන්. ඊ타මත්ම වැදගත් කාරණයක්. විස්තරය මෙම පාරායනය සූරා අල් බකරා ඉක්මනින් පුනරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන අය සඳහා නිර්මාණය කර ඇත වගේ වාක්‍යයක් එකතු කිරීමෙන් ප්‍රේක්ෂකයාගේ අපේක්ෂාවන් නිවැරදිව කළමනාකරණ කරන්න පුළුවන්. manage expectations. ඔව්. එතකොට මේකේ වේගය ගැන කවුරු ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ඒකේ අරමුණ ඒක බව ඔවුන් දන්නවා. එතකොට මේ සරල එකතු කිරීම තුනෙන් කාල මුද්‍රා, මාතෘකා පුවරු සහ අරමුණ පැහැදිලි කිරීම මේ නිර්මාණයේ නිකම්ම ශ්‍රව්‍ය ගුණයක් වෙනුයිද හොඳින් සංවිධානය වුණු පරිශීලක හිතකාමී සම්පූර්ණ පැකේජයක් බවට පත් වෙනවා. ඔව්. user friendly වෙනවා. එසේනම් අපි අද කතා කරපු ප්‍රධානම දේවල් ටික මතක් කළොත් මගේ හිතේ තදින්ම රැඳුණු කාරණේ තමයි ඒකාකාරී බව බිඳ දාලා පාරායනේ වේගය අන්තර්ගතයේ හැංගීම්බර ස්වභාවයට අනුව වෙනස් කිරීමේ වැදගත්කම. ඔව්. එතින් ශ්‍රව්‍ය අධ්‍යක්ීම කොයිතරම් පණ ලබනවද කියන එක. ඒ වගේම ඒ පණ ලැබූ ශ්‍රව්‍ය අධ්‍යක්ීම තිරයේ දිස්වෙන උද්දීපනය වන පාඨය සහ
කලාත්මක දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් එක්ක එකතු වුණාම මේ නිර්මාණයේ වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා. ඒක ශ්‍රවණය කරන කෙනාට වගේම ඉගෙන ගන්න කෙනාටත් අතිශයින්ම ප්‍රයෝජනවත්. අනිවාර්යෙන්ම. අවසාන වශයෙන් ඒ ඔක්කොම එකට එකතු කරලා කාල මුද්‍රා වගේ සරල මඟ පෙන්වීම් ටිකක් එකතු කළාම පැය දෙකක දීර්ඝ නිර්මාණයක් වුණත් ශ්‍රාවකයාට හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වටිනා සම්පතක් බවට මේකපත් වේවා. හරියටම මේ යෝජනා තුන ක්‍රියාත්මක කළොත් මේ දැනටමත් හොඳ මට්ටමක තියෙන නිර්මාණය ඊටාත්ම විශිෂ්ට සම්පූර්ණ අත්දැකීමක් බවට පත් කරන්න පුළුවන්. මෙම යෝජනා ඇතුළත් කර ඔබගේ නිර්මාණය තවත් වැඩි දියුණු කළ පසු එහි නව අනුවාදය නැවතවරක් අප වෙත ඉදිරිපත් කරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. ඒ ගැන කතා කරන්න අපි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.